වාරයක් තුල ක්‍රීඩාවලදී හිතවතුනි අල්ෆාන් කැඳවාගෙන තිබෙන්නේ ප්‍රථම පන්දු වාරය යොමු කරන්නට ප්‍රථම පන්දුව වයිට් පන්දුවක් ලෙස අල්ෆාන් left arm round the wicket ආකාරයෙන් full toss පන්දුවක් යොමු කළේ සමරතුංග අලංකාර lofted on drive පහරක් කෙල්ලෙක් කළත් අති විශිෂ්ට පන්දු නතර කිරීමක් සිදු කළා සමීර සඳරුවන් ක්‍රීඩාවලදී හිතවතුනි කෙසේ වෙතත් සමීර සඳරුවන් යම් කිසි ආබාධයකට පත්වුවා ක්‍රීඩාවලදී හිතවතුනි නිසක ලකුණු 6ක් එක් ලකුණක් බවට කප්පාදු කළේ සමීර සඳරුවන් අතිදක්ෂ පන්දු රකින්න ගුවනේ පියඹා ගොස් පන්දුව නතර කළා ක්‍රීඩාවලදී හිතවතුනි කෙසේ වෙතත් ඔහුගේ දකුණු පාදයට යම් කිසි ආබාධයක් සිදුවා ක්‍රීඩාවලදී හිතවතුනි දැන් වෙනස් ක්‍රීඩකයන් ඒ වගේම සුපර් පැෂන් ක්‍රීඩකයන් සමීර සඳරුවන්ගේ ආබාධ තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වෙමින් ක්‍රීඩකයන් සියල්ල සමීර සඳරුවන්ගේ සුවදුක් විමසා බැලීමට පැමිණියා ක්‍රීඩාවලදී හිතවතුනි මෙන්න මෙයයි ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය මෙන්න මෙයයි ක්‍රිකට් ක්‍රීඩාවේ හරි අපූර්ව සිදුවීම ක්‍රීඩාවලදී හිතවතුනි ප්‍රතිවාදී කණ්ඩායමකවත් ඉතාමත් ඉක්මනින් පැමිණ සහෘද ක්‍රීඩකයාගේ සුවදුක් විමසා බැලුවා ක්‍රීඩාවලදී හිතවතුනි සමීර සඳරුවන් අතිදක්ෂ පන්දු රැකීමක නිරත වූ ක්‍රීඩාවලදී හිතවතුනි දක්ෂ ලෙස පන්දුව නතර කළා කෙසේ වෙතත් එම සිදුවීම තුළ ලකුණක් කරා ප්‍රතිකාරුවන් නිගලේ පැතිමාරු කරගතා ඒ වගේම ඒ සමීර සඳරුවන් නතර කළ යාගනා පන්දු රැකීමට රුපියල් 10ක මුදලක් ලබා දෙන්නට තීරණයක් තිබුණා ක්‍රීඩාවලදී හිතවතුනි දිව්‍යානවා අල්ෆාන්සිය සීමාවේ සිට හොඳ පන්දුවක් ඉතාමත් හොඳ පන්දුවක් යොමු කළේ පිටේන හැදින්විය හැකි ක්‍රීඩාවලදී හිතවතුනි රත් පිටේන දිසින් වයිට් යොක පන්දුවක් යොමු කළේ මෑනවින් දෙවර පන්දුව යොමු කළා මේ පන්දුව යවන්න දැන් නැවතත් දිව්‍යානවාසිය සීමාවේ සිට රත් පෙර පරිදිමයි තරමක් වේගය අඩාල කරමින් නෙවර change of face සාකා මොහමඩ් රාෂිඩ් පන්දුව පිළිගන්නට හොඳ පන්දුවක් තියුණු පන්දුවක් යොමු කළේ පෙර පරිදිමයි මොහමඩ් අල්ෆාන් ඉතාමත් left arm over the wicket ආකාරයෙන් දිව්‍යන්නේ රත් ඉතාමත් හොඳ පන්දුවක් පිටේන ආක්‍රමණය කරමින් මෑඩමින් පට දැන් දිව්‍යන්නේ බුද්ධිකද සුලා වැඩිශකාර්තුමන් පසු කරමින් යොමු කළ පන්දුවට ඩ්‍රයිව් පහරක් කෙල්ලෙක් කළේ කවකෝන දිස්සින් පන්දුව ගමන් කරන විට උපේස් වෙන පන්දුව නතරාත්මක වන්නේ දිව්‍යානවා සංජු ඛාන් ෆුල් ටොස් පන්දුවක් මොහමඩ් රාෂිඩ් අලංකාර ලොෆ්ටඩ් ඔන් ඩ්‍රයිව් පහරෙල්ල කළා ලොන් ඔන් නිහලින් ලකුණු 6යි ක්‍රීඩාවලදී හිතවතුනි මෙතෙක් වෙලා නිහඬව තිබූ රාෂිඩ්ගේ දඩබ්බර පිත්ත දැන් ගලේ වෙල මහජන ක්‍රීඩා පිටිය තුල හොඳින් ශබ්ද නගන ආකාරය අපට පෙනී යද්දී මේ දකුණ ප්‍රතිකරුවාගේ පිත්ත ශබ්ද නැගුවොත් පාලනය කිරීම තරමක් අපහසු කාරණයක් ක්‍රීඩාවලදී හිතවතුනි මේ පන්දුව තුල 6 පහරක් කෙල්ලෙක් කළොත් රුපියල් 10ක මුදලක් ලබා දෙන වගේ දැනුවත් කළා මාලික මහතා නැවත සූදානම් විජේ රත්නම් සංජු ඛාන් right arm over the wicket ආකාරයෙන් ආශ්චර්ය පහරක් අගනා පන්දු පහරක් කෙල්ලෙක් කළේ කවකෝණ දෙසින් ලකුණු 6යි ක්‍රීඩාවලදී හිතවතුනි මා පෙර සඳහන් කළා මේ දකුණ ප්‍රතිකරුවා මොහමඩ් රාෂිඩ් අතිශය අවදානම් සහගත ප්‍රතිකාරුවෙකු වගේ ක්‍රීඩාවලදී මිත්‍රෝනි ඉවර කවකෝණ දෙසින් පන්දු පහර ස්ථානගත කළේ ලකුණු 6 සමගින් දැන් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු දකුණ ප්‍රතිකරුවා හැමේ මිලග පන්දුව යොමු කරන්න එවර පයින්ට පිටින් පන්දුව ගමන් කළේ කෙසේ වෙතත් කඩුළු රකින්න ක්‍රීඩකයාට පන්දුව නතර කර ගන්නට හැකියාවක් නැහැ ලකුණු දෙකක් කරා ප්‍රතිකරුවන් යුගලය පහසුවෙන් පැතිමාරු කර ගන්නා විට බුද්ධිකද සිල්වා විනිශ්චයකාරතුමන් ඒ වයිට් පන්දුවක් ලෙස්ටයි සටහන් කළේ ක්‍රීඩාවලදී හිතවතුනි තාමත් දක්ෂ පන්දු රැකීමක නිරත වනවා ෆයින් ලෙග් පන්දු රකින්න ක්‍රීඩකයා මොහමඩ් රිකාසිය පාදයෙන් පන්දුව නතර කර ගන්නා විට සිදුවීම තුළ ලකුණු 3ක් ලකුණු පුරඩකාසු වදී මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 19යි පන්දු වාරයයි පන්දු 3ක් නිමාව සන්ටුවන් වදී ආර්ශනීය පහරක් කෙසේ වෙතත් ඒ උඩ පන්දුවක් ක්ලිස්ටයි සමීර සඳරුවන් විශිෂ්ට ලෙස උඩ පන්දුව රැග් ගන්නවා සමගින් මෙතෙක් වෙලා වේගවත් තිනීමක් දියත් කළ දකුණ ප්‍රතිකරුවා මොහමඩ් රාෂිඩ් ක්‍රීඩාපිටිය නිවත් යන්නේ තාමත් දක්ෂ ලෙස උඩ පන්දුව රැග්ගත්තා සමීර සඳරුවන් ගුවනේ තිබෙන පන්දුව දෙස හොඳින් නිරීක්ෂණය කරමින් පන්දුව කරා හොඳින් ගමන් කළා ක්‍රීඩාවලදී හිතවතුනි යනුව දැන් වෙනස් බොලන්ජෝ ක්‍රීඩකයන්ගේ
ආරම්භක සම්බන්ධතාවයේ ක්‍රීඩා පිටිය තුල බිඳ වැටුණා. ලකුණු සංඛ්‍යාව දිලීප් ෂෙහාන් දකුණත් ප්‍රතිකරුවා පන්දුව පිළිගන්නට දිව්‍යානුවා සංජුකාන් රස්ලොක්සි පහරකට වෑයම් කළේ පිටේ දවටා ගන්නට හැකියාවක් නැහැ. කඩුල් රකින්න ක්‍රීඩකයා එනස් බොලන්ජෝ ලකුණු පූර්ව ක්‍රීඩාවලදී හිතවතුනි දර්ශනීය පහරක් අලංකාර ලොෆ්ටර් ඩොන් ඩ්‍රයිව් පහරක් කෙල්ලෙක්ලා දිලීප් ෂෙහාන් පුල්ලෙන්ති පත්තිකල පන්දුවට සිය පිටේ පූර්ණ මුහුණත භාවිතා කරමින් පිටේ මිහිරතම ස්ථානයේ පන්දුව දවටා ගත්තා ක්‍රීඩාවලදී හිතවතුනි පන්දුව හොදෙන් පිටේ මිඩල් කරගත්තා මේ දකුණත් ප්‍රතිකරුවා දිලීප් ෂෙහාන් වයිට් ලෝන් ඔන් ඩෙස්ටින් ලකුණු 6ක් සිය ලකුණු පූර්ව අන්තර්ගත කර ගන්නා විට දැන් පන්දු වාර දෙකක නිමාව සන්ටුවන් වදී දකුණත් ප්‍රතිකරුවා සමරතුංග හමුවේ ප්‍රථම පන්දුව යොමු කරන්න දෙවරක් ලෝ ෆුල්ටස් පන්දුවක් යොමු කළේ ඩ්‍රයිව් පහරක් කෙල්ලෙක්ලා ඉක්මන් ලකුණක් කරා ප්‍රතිකරුවා නිගලය පැතිමාරු කර ගන්නා විට මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 26යි ලකුණු පූර්ව ක්‍රීඩාවලදී හිතවතුනි මේ පන්දු වාරය තුල 6 පහරවල් දෙකක් කෙලිකල රුපියල් 10ක මුදලක් ලබා දෙන වගේ දැනුවත් කළා දිලීප් ෂෙහාන් අලංකාර ලොෆ්ටර් ඩොන් ඩ්‍රයිව් පහරෙල් කළා ක්‍රීඩාවලදී හිතවතුනි ලොන් ඔන් පන්දු රකින්න ක්‍රීඩකයාගේ හිසට ඉහළින් පන්දු පහර ස්ථානගත කරමින් තවත් ලකුණු 6ක් සිය ලකුණු පුරන අන්තර්ගත කර ගන්නා විට දැන් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 32 දක්වා සිය ලකුණු පූර්ව වැඩි කරගත්තා මොහමඩ් රාෂිඩ්ගේ දැවියාමෙන් දිලීප් ෂෙහාන් නමුවේ තීරණාත්මක පන්දු වාරයේ 3 වන පන්දුව යොමු කිරීමට දැන් දිව්‍යන්නේ රත්වේගවත් පාරයකට වෑයම් කළත් කල් රකින්න ක්‍රීඩකයා සිය පන්දු වාරයේ තීරණාත්මක සිවන පන්දුව දැඩි යොමු කිරීමටයි සූදානම් වන්නේ right arm round the wicket ආකාරයෙන් රත් පිටේන දෙසින් යොමු කළ පන්දුව නිපන්දුව ක්ලිස්ටයි සටහන් කළේ බුද්ධිකද සිල්වා විනිශ්චයකාරතුමන් ප්‍රසන්න ධම්මිකගේ පාදය සීමා ඉර ඉක්මවා තබා යොමු කළ පන්දුව ක්ලිස්ටයි සංඥා කළේ දැන් අතිරේක ලකුණු පුරණිකා සුවදී මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 33 දක්වා සිය ලකුණු පූර්ව වැඩි කරගත්තා වෙනස් බොලන්ජෝ ක්‍රීඩකයන් ක්‍රීඩාවලදී හිතවතුනි දකුණතින් මදවේගෙන් පන්දු යන ක්‍රීඩකයා දිව්‍යනවා රත් පිටේන හැර යන පන්දුව වයිට් පන්දුව ක්ලිස්ටයි බුද්ධිකද සිල්වා විනිශ්චයකාරතුමක අවසන් කර ගන්නට සිය මූලික දායකත්වය ලබා දුන්නා ආකර්ෂණීය පහරක් ප්‍රදර්ශනාත්මක ස්කෝකට් පහරක් කෙල්ලෙක්ලේ දිලීප් ෂෙහාන් දිනේ පන්දු පහරෙල්ල කළා තමාට අංශක 360ක ක්‍රීඩා පිටියක් තුල ඕනෑම දෙසින් පන්දු පහරක් කෙල්ල කිරීමට හැකියාව තිබෙන ප්‍රතිකරුවෙකු වගේ පසක් කෙල පන්දු පහරක් කෙල්ලෙක්ලේ පෙර පන්දු පහරවල් කිහිපය පයින් දෙසින් එල්ල කළත් මේ පන්දුව තුල පිටේන දෙසින් පන්දු පහරෙල්ල කළා ප්‍රසන්න ධම්මික වැඩ සංඛ්‍යාව ලකුණු 40යි නැවතත් සූදානම් ප්‍රසන්න ධම්මික වරත්නේ පන්දුව ක්ලිස්ටයි සටහන් කළේ තවත් අතිරේක ලකුණු පුරණික් ෂෙහාන් පන්දුව පිළිගන්නට සූදානම් වන්නේ දිව්‍යානුවාසී සීමාවිෂ්ඨ ධම්මික පිටින දෙසින් යොමු කළ පන්දුව සාර්ථක පන්දුවක් ප්‍රේක්ෂම සමාදයෙන් දැන් නැවතත් දිව්‍යානුවා ප්‍රසන්න ධම්මික පිටින දෙසින් පන්දුව යොමු කළේ තියුණු වයිට් යොක්ක පාන් කැඳවාගෙන තිබෙන්නේ මේ අවසන් පන්දු වාරිය යොමු කරන්නට සමරතුංග හමුවේ තාමත් හොඳ පන්දුවක් යොමු කළේ තෝතුනේ දැන් දකුණත් ප්‍රතිකරුවා සමරතුංග සූදානම් මෙවර අතිදිරිපස්ස පාදයේ ඩ්‍රයිව් පහරක් කෙල්ලෙක්ලේ උපේ සේන පන්දුව නතර කර ගත්තා ක්‍රීඩාවලදී හිතෝ සේන ප්‍රිය තරග නරඹන්නනි දැන් දිලීප් ෂෙහාන් හමුවේ තාමත් හොඳ පන්දුවක් යොමු කළේ තියුණු පන්දුවක් යොමු කළේ කෙසේ වෙතත් තිලින සමරතුංග පිතිකරණාන්තය ලබා ගත්තා ක්‍රීඩාවලදී හිතෝතුනේ වේගවත් තිනිමක් ක්‍රියාත් කළ දකුණත් ප්‍රතිකරුවා දිලීප් ෂෙහාන් දැන් ක්‍රීඩා පිටින් නිවත් යනවා දුවද්දී දැවියාමට ගොදුරු කර ගන්නා විට නවක ප්‍රතිකරුවා තත්පර 40ක කාලයක් තුල ප්‍රතිඇසිරිම් රේඛාව කරා ගමන් කළ යුතුයි ක්‍රීඩාවලදී හිතෝතුනේ දැන් නවක ප්‍රතිමිල්න ප්‍රේෂාන් වේලක පන්දුව දැන් යොමු කිරීමටයි සූදානම් වන්නේ ප්‍රතිතාමත් හොඳ පන්දුවක් අගනා පන්දුවක් යොමු කරේ ප්‍රේෂාන් මින් දැන් පන්දුව 4ක් යොමු කර අවසන් ක්‍රීඩාවලදී හිතෝතුනේ වරත් සමරතුංග ඉදිරිපස්ස පාදයේ ඩ්‍රයිව් පහරක් කෙල්ලෙක්ලේ ලකුණක් කරා ප්‍රතිකරුවන් පැතිමාරු කර ගන්නා විට ලකුණු සංඛ්‍යාව යොමු කිරීමටයි සූදානම් වන්නේ දිව්‍යානුවාසී සීමාවේ සිට රතිතාමත් හොඳ පන්දුවක් යොමු කළේ තාමත් අගනා පන්දුවකින් සිය පන්දු වාරය
නිමාවට පත් කළ අපේ ක්‍රීඩාලු හිතවතුනි වටිනා පන්දු වාරයක් නිමා කළේ මිල්න ප්‍රේශාන්සිය පන්දු වාරය ලකුණු දෙකකට සීමා කරමින් අවසන් පන්දු වාරය තුල පීඩනය නැවතත් වෙනස් ක්‍රීඩකයන් දෙස්ට යොමු කළා මේ පන්දු යවන ක්‍රීඩකයා මොහොමඩ් ඩකීල් කැඳවාගෙන තිබෙන්නේ ඉනිමේ ප්‍රථම පන්දු වාරය යොමු කරන ප්‍රථම පන්දුව ෆුල් ටොස් පන්දුවක් පන්දු පහර උඩ පන්දුවක් ලෙස්ටයි මොහොමඩ් රාෂිඩ් සිය විශාල දෑත තුල සුරකිව පන්දුව සිර කර ගන්නවා සමගම දකුණත් පිටිකරුවා තිසර දේශාන්ට හිස්සතින් ක්‍රීඩා පිටින් නිවත් යන්ටයි සිදුවන්නේ ඒ ගෝල්ඩන් දක් අවස්ථාවක් ප්‍රිය ක්‍රීඩාවලින් තෝතුනි දැන් නවක පිටිකරුවා කුලියාපිටිය සාරානාත් විද්‍යාලයේ අධ්‍යාපන ක්‍රීඩකයා කුලියාපිටිය යං ලයන්ස් ක්‍රීඩකයන් සමගින් සම්බන්ධකම් පැවැත්වූ ක්‍රීඩකයා දියුලපිටිය MMC ක්‍රීඩක දෙවන පන්දුව දැන් යොමු කිරීමටයි දිව්‍යන්නේ හොඳ පන්දුවක් තියුණු පන්දුවක් යොමු කළේ මොහමඩ් අකීල් අගනා පන්දුවක් යොමු කළා මේ දකුණත් පිටිකරුවා මොහමඩ් රිකාස් පිටියස්රිම් රේඛාව තුල දෙලොක් අතර මංකල පන්දුවක් යොමු කළේ ප්‍රිය තරංග නරඹන්නනි තාමත් හොඳ පන්දුවක් ඉවර යොමු කළේ දැන් නැවත සුදානම් සිය සීමාවේ සිට සිය පන්දු වාරයේ තීරණාත්මක මීළඟ පන්දුව යොමු කරන්නට රතිතාමත් හොඳ පන්දුවක් යොමු කළේ මේ විශේෂ දැනුවත් කිරීම පන්දුව පිළිගන්නට දිව්‍යානුවා අකීල් left arm over the wicket ආකාරයෙන් නෙවර අසාර්ථක පන්දුවක් ඊටමත් හොඳ පන්දුවක් යොමු කළේ පිට ඉන්න ආක්‍රමණය කරමින් මෑනවින් පන්දකයන් දුෂ්ට යොමු වී අවසන් ප්‍රිය තරඟ නරඹන්නනි රති දිරිපස්ස පාදයේ ඩ්‍රයිව් පහරක් කෙල්ලේ ඒ උඩ පන්දුවක් ලිස්ටයි ගමන් කළේ මොහමඩ් අකීල් රැක ගන්නට වෑයම් කළත් හැකියාවක් අවසන් පන්දුව යොමු කරන්නට left arm over the wicket ආකාරයෙන් නෙවර ආරක්ෂාකාරී පහරක් කෙල්ලේ ආශාන්ත ලිපා මේ වමත් පිටි ගෞරවයෙන් යුතුව ඔබතුමාණන් පිළිගන්නවා මේ තරඟ මාලාව වෙනුවෙන් දැන් දිව්‍යානුවා ආතිෆ් එවරත් ඉතාමත් හොඳ පන්දුවක් යොමු කළේ දකුණත් පිටිකරුවා රිකාස්ගේ පාදය ඉලක්ක කරමින් පන්දුව යොමු කරන විට ලකුණක් නොහැකි ක්‍රීඩාලුවනි හිතවතුනි දිව්‍යානුවා ආතිෆ් සිය සීමාවේ සිට කෙටි පන්දුවක් යොමු කළේ කෙසේ වෙතත් එය වයිට් පන්දුවක් ලෙස්ටයි බුද්ධිකද සිල්වා වෙනුට මොහමඩ් ආතිෆ් මීළඟ පන්දුව යොමු කරන්නට රවුන්ඩ් ද විකට් ආකාරයෙන් එවරත් පායන දෙසින් පන්දුව යොමු කළේ කෙසේ වෙතත් කවුල් රකින්න ක්‍රීඩකයාට පන්දුව නතර කර ගන්නට හැකියාවක් නැහැ ලකුණත් පිටිකරුවා මොහමඩ් රිකාස් සමයේ මීළඟ පන්දුව දැන් යොමු කිරීමටයි දිව්‍යන්නේ ඕවර් ද විකට් ආකාරයෙන් එවර කෙටි පන්දුවක් ඊටමත් හොඳ පන්දුවක් යොමු කළේ මොහමඩ් රිකාස් පාන් දැක බලා ගන්නට පැමිණ තිබෙනවා අපේ ක්‍රීඩාලුවනි හිතවතුනි සුදානම් ආතිෆ් සිය සීමාවේ ඉවරත් හොඳ පන්දුවක් තියුණු පන්දුවක් යොමු කළේ රිකාස් මොහමඩ් පාලනය කරමින් අගනා පන්දුවක් යොමු කළා මොහමඩ් ආතිෆ් පාදල දක්ිනායි ප්‍රිය ක්‍රීඩාලුවනි මිත්‍රෝනි දිව්‍යානුවා ආතිෆ් සිය සීමාවේ සිට පිටින් හැර යන පන්දුව වයිට් පන්දුවක් ලිස්ටයි දිව්‍යානුවා ආතිෆ් රයිට් ආම් රවුන්ඩ් ද විකට් ආකාරයෙන් මීළඟ පන්දුව යොමු කරන්නට රත්වේගවත් පහරයකට වෑයම් කළත් ඒ පිටේ දවටා ගන්නට හැකියාවක් නැහැ නිශාන්ත වේරේකාන්ට පන්දුව ඕවර් ද විකට් ආකාරයෙන් දකුණත් පිටිකරුවා හමුවේ මීළඟ පන්දුව යොමු කරන්නට රත්වේගවත් පහරයකට වෑයම් කළේ කඩළු රකින්න ක්‍රීඩකයා අපේ ක්‍රීඩාලුවනි මිත්‍රෝනි දැන් නැවත සුදානම් සිය සීමාවේ සිට ආතිෆ් කෙටි පන්දුවක් ඉවර මොහමඩ් රිකාස් පන්දු පහර ස්ථානගත කළා ලොන් ඔන් ඩිසින් යවුඩ පන්දුවක් පාඩ පරිවර්තනය කරගත්තා මොහමඩ් රාෂිඩ් ප්‍රිය ක්‍රීඩාලුවනි හිතවතුනි ඒ අනුව දකුණත් පිටිකරුවා මොහමඩ් රිකාස් දැන් ක්‍රීඩා පිටින් නිවත් යනවා මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 8ක් තුල ප්‍රිය ක්‍රීඩාලුවනි හිතවතුනි දැන් දෙවන කඩුල බිඳ වැටුනේ පානදුර සුපර් පැෂන් ක්‍රීඩකයන්ගේ දැන් නවක පිටිකරුවා පුත්තලම ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපන ක්‍රීඩකයා वामतिन पिता सुरवण ක්‍රීඩකයා ආශාන්ත ලිපා සුදානම් පන්දුව පිළිගන්නට වර පාදයේ දෙසින් යොමු කළ පන්දුවට ප්ලිකිරීමක් සිදු කළේ බෑක්වර්ඩ් ඩිස්කාලික් පන්දු රකින්න ක්‍රීඩකයා මල්දුව පිළිගන්නට දිව්‍යානුවා පැතුම් තරංග සිය සීමාවේ සිට හොඳ පන්දුවක් තියුණු පන්දුවක් යොමු කළේ දුන්නෙන් බුදාහතුනේ දැන් නැවතත් දිව්‍යානුවා පැතුම් තරංග හොඳ පන්දුවක් තියුණු පන්දුවක් යොමු කළේ කඩුල්ල අස්සලින් පන්දුව ගමන් කළේ ප්‍රිය ක්‍රීඩාලුවනි හිතවතුනි තාමත් හොඳ පන්දුවක් ඉවර යොමු කළේ වමත් පිටිකරුවා සමීර සඳරුවා නමුවේ දැන් පැතුම් තරංග දකුණත් මන්දවේගී පන්දු යවන්න තමා සොයමින් සිටි රිද්බේට කෙමින් නවතින වී තිබෙන ආකාරය අපට පෙනී යදී දානවාසිය සීමාවේ සිට
right arm over the wicket ආකාරයෙන් එවරත් අගනා පන්දුවක් නිමා කළේ පැතුම් තරංග වමත් පිතිකරුවා සමීර සඳරුවන් පිටියස්රිම් රේඛාව අලුගසා නැගිට තිබෙන ආකාරය අපට පෙනී යනවා අපේ ක්‍රීඩාවලි මිත්‍රාණි රත් ෆුල්ටස් පන්දුවක් පන්දු පහර ලොන් ඔෆ් ද සීන් ස්ථානගත කළේ ලකුණක් කරා පිතිකරුවන් පැතිමාරු කර ගන්නා විට දැන් අවසන් පන්දුව යොමු කිරීමටයි සූදානම් වන්නේ කෙටි පන්දුවක් දැකුම් කල ෆුල් පහරා කෙල්ල කළා නිපන්දුවක් ලෙස්ටයි සටහන් කළේ ප්‍රිය ක්‍රීඩාවලි හිතවතුනි දැන් අනිසි වාසියක්ෂය ඉසමත කඩා වැටුණා පානදුර සුපර් පැෂන් ක්‍රීඩකයන්ට ප්‍රිය ක්‍රීඩාවලි හිතවතුනි ඒ පන්දුවකින් තොරව ලකුණු 6ක් ලකුණු පුරනිකාසුවදී සිදුවීම තුළ නිපන්දුවක් ලෙස්ටයි සටහන් කළේ දැන් ලකුණු 7ක් ලකුණු පුරනිකාසුවදී ලකුණු සංඛ්‍යාව ලකුණු 17යි ප්‍රිය ක්‍රීඩාවලි හිතවතුනි 27ක් ලබා ගත යුතුයි තරගයේ ජය ගන්නට රත්පාදයේ දෙසින් යොමු කළ පන්දුවට ෆ්ලික් කිරීමක් සිදු කළේ බැක්වර්ඩ් ස්කෝලික් පන්දු රකින්න ක්‍රීඩකයා මයුර ප්‍රබෝධ පන්දුව නතර කර ගන්නා විට ලකුණක් කරා පිතිකරුවන් යුගලයේ පැතිමාරු කරගත්තා සුපර් පැෂන් නාමයේ සුරකින්නට ප්‍රිය ක්‍රීඩාවලි හිතවතුනි ප්‍රථම පන්දුව තුල ඩ්‍රයිව් පහරා කළේ ලකුණ ලබා ගැනීම ප්‍රතික්ෂේප කළා ප්‍රිය ක්‍රීඩාවලි හිතවතුනි මේ පන්දු යවන්න රාජපක්ෂ සීමාවේ සිට left arm over the wicket ආකාරයෙන් දර්ශනීය පහරක් කෙසේ වෙතත් ඒ උඩ පන්දුවක් බවට පරිවර්තනය කරගත්තා ඩීප් ස්කෝලික් පන්දු රකින්න ක්‍රීඩකයා මොහොමඩ් ඩකීල් ප්‍රිය ක්‍රීඩාවලි හිතවතුනි වේගයේ තරම කඩාල කරමින් change of pace ආකාරයෙන් පන්දුව පාදයේ දෙට යොමු කළේ ප්‍රිය ක්‍රීඩාවලි හිතවතුනි ආශාන්ත ලෙපා ගොදුරක් බාඩ පත්තුවා බාණුක රාජපක්ෂගේ පායින් ශක්තිමත් කරමින් පන්දු රකින්නන් සිව් දෙනෙකු ස්ථානගත කර තිබුණා ප්‍රිය ක්‍රීඩාවලි හිතවතුනි ඒ අනුව දැන් වමත් පිතිකරුවා ආශාන්ත ජයලත් දැන් ක්‍රීඩා පිරියට ප්‍රවිෂ්ඨවදී පන්දු 4ක් තුල තවත් ලකුණු 26ක් ලබා ගත යුතුයි තරගයේ ජය ගන්නට ඒවර පායින් දෙසින් පන්දු යොමු කළේ කෙසේ වෙතත් නිශාන්ත වේරේකෝන් රකින්න ක්‍රීඩකයාට පන්දුව නතර කර ගන්නට හැකියාවක් නැහැ. ලකුණක් කරා පිතිකරුවන් දැන් පැතිමාරු කර ගතා ප්‍රිය ක්‍රීඩාවලි හිතවතුනි දැන් තරගයේ වැඩි වාසිය වැඩි ගෞරවවත් පත් කරගෙන අවසන් වේනස් බොලන්යෝ ක්‍රීඩකයන් ප්‍රිය ක්‍රීඩාවලි හිතවතුනි දැන් පානදුර සුපර් පැෂන් ක්‍රීඩකයන්ට මේ තරගයේ ජය ගැනීම කෙටි නින්දකදී දකින්න සොඳුරු සීනියක් වැනි ප්‍රිය ක්‍රීඩාවලි හිතවතුනි ෆුල් ටොස් පන්දුවක් පන්දු පහර ඉහලින්මයි ප්‍රිය ක්‍රීඩාවලි හිතවතුනි උඩ පන්දුවක් බවට පරිවර්තනය කර ගන්නට වෑයම් කළත් හැකියාවක් නැහැ කෙසේ වෙතත් දැන් පානදුර සුපර් පැෂන් ක්‍රීඩකයන් තරගයේ පිළිබඳව අවධානය යොමු කරමින් ප්‍රතිවාදී වේනස් බොලන්යෝ ක්‍රීඩකයන්ට ජයග්‍රහණය බාර කළා ප්‍රිය ක්‍රීඩාවලි හිතවතුනි අනුව 2026 SDR චැලෙන්ජ් ට්‍රොෆි සැහැල්ලු පන්දු ක්‍රිකට් තරග මාලාවේ අවසන් මහා තරගයේ ක්‍රීඩා කරන්නට නාලක පෙරේරා